ටිකක් එනස් විදිහට ගොඩාක් රසට වට්ටක්ක හදාගන්න යද හදන්නේ. ඉතින් පොලුත් ගණන් කාලේ වන්න පොල් කිරි දාන්න නැති වට්ටක්ක ව්‍යංජනයක්. මම තෙල් වර්ග මේකට දාන්නෙත් නැහැ. ගහගත්ත පොල් මේස ඇඳි 4ක් විතරයි මම මේකට අරගත්තේ. පොලොස් මස් මාළු වගේ හදාගන්න පුළුවන් රසවත් වට්ටක්ක ව්‍යංජනයක්. ඉතින් නරක වෙන්නෙත් නැහැ. ඉක්මනට දවස් 2ක් විතර තියාගන්න පුළුවන් මේ විදිහට හදාගෙන. ඉතින් අපි යමු දැන් හදාගන්නදී බලන්න. වට්ටක්ක ටික කපා ගන්න කලින් මේකට දාන මිශ්‍රණයක් තියෙනවා. ඒක හදාගන්නෙමු අපි. ඉතින් කැකුළු හාල් තියෙනවා මෙතන මේස් ඇඳි 2ක් අරගෙන. ඉතින් හොදලා මම අරගෙන ආවේ තෙත හාල් තියෙන්නේ. ඒ වගේම පොල් අහුරක් විතර අරගත්තා. ඒ කියන්නේ මේස් ඇඳි 4ක් විතර පොල් ගාගත්ත ඒවා. සුදු ලුණු බික් 3ක් තියෙනවා. කරපිංචා, අමිරිස්, ලොකු ලුණු ගෙඩියකින් කෑල්ලක් තියෙනවා. දැන් අපි මේවා බෙදගනිමු. තාච්චියක් ලිපේ තියලා ඒකට මම රත් වෙනකොට තෙත හාල් ටික ඉස්සෙල්ලම දාගත්තා. දාලා ටිකක් තෙත හිඳනකම් මේ විදිහට බැදගෙන ඊට පස්සේ පොල් ටික දාගත්තා. පොල් ටිකත් එක්ක ටිකක් වෙලා බැද ගන්නවානේ. දුඹුරු පාට වෙනකන් ලා දුඹුරු පාට වෙනකන්. ඊට පස්සේ මම මේකට ඉතුරු දේවලුත් එකතු කරගන්නවා. කරපිංචා, සුදු ලුණු, අමිරිස් මේ ඔක්කොම එකට බැද ගන්න ඕන ටිකක් වෙලා. ඊට පස්සේ මේ ටික හොඳට බැදුනට පස්සේ තමයි දැන් මම අබ එකතු කරගන්නේ. අබ දාලා ගොඩාක් වෙලා තියන්නේ නැහැ. එහෙම වුණත් එහෙම අබ ටික කර වෙලා තිත්ත රස එනවා. ඔයාලට මේකට පුළුවන් උළු හාල් චුට්ටකුත් එකතු කරගන්න. උළු හාල් තෙහෙන්දි කාලක් විතර. ගොඩක් වැඩි කරගන්න එපා. ඊට පස්සේ මම මේකට රතු මිරිස් කුඩු තෙහෙන්දි 2ක් එකතු කරගන්නවා. අමු 3-5 කුඩුත් තෙහෙන්දි 2ක් එකතු කරගත්තා. ඉතින් ඔයාලා ගාව බෙදපු මිරිස් කුඩු 3-5 කුඩු තියෙනවා නම් බාන කිට්ටුව ටක් ගාලා එකතු කරගන්න. කලින් එකතු කරන්න එපා. එතකොට බැදිලා වැඩි වෙයි. ඊට පස්සේ හොඳට කලම් කරගත්තා මේ ටික. දැන් ඔන්න හොඳට බැදිලා තියෙන්නේ. මම මේක ලිපෙන් අයින් කරගන්නවා. අයින් කරගෙන ටිකක් වෙලා නිවෙන්න තියුවා. මේ ගානට බැදිලා තියෙන්න ඕනේ. එතකොට තමයි මේක හොඳ කළු පාටට පොලස් ව්‍යංජනයක් වගේ හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ අතරේ මම වට්ටක්ක කපා ගන්නයි යන්නේ. ග්‍රෑම් 500ක විතර වට්ටක්ක කෑල්ලක් සෝදලා අරගෙන ආවේ. ඒක මම මේ විදිහට කපා ගන්නවා. කපලා තැම්බෙන්න තියාගන්න ඕනේ. ඉතින් වට්ටක්ක ව්‍යංජනයට අවශ්‍ය සියලුම දේවල් අපි බෙදලා අරගත්ත නිසා මුතෙන් ආයි දාන්න ඕනේ නැහැ මුකුත්. මම මේකට ලුණු ටිකක් විතරයි එකතු කරගන්නේ. ඔයාලට ඕන නම් කහ චුට්ටක් එකතු කරගන්න. ලුණු ටිකක් දාලා ටිකක් වතුර වැඩි වෙන්න තියාගත්තොත් හොඳයි මේකට. ඊට පස්සේ මම වට්ටක්ක ටික තැම්බෙන්න තියුවා. දැන් ඔන්න නිවිලා තියෙන්නේ අපි බෙදගත්ත දේවල් ටික. ඔයාලට පුළුවන් මේක මිරිස් කලක දාලා හොඳට තුනී පේස්ට් එකක් වෙන්න අඹර ගන්න වතුර චුට්ට වගේ දාලා. ඉතින් ඉස්සර කාලේ අපේ ගෙවල් වල අම්මලා මේ වට්ටක්ක ව්‍යංජනය හදන්නේ මේ විදිහට ගලේ අඹරලා. ඉතින් ටක් ගාලා හදා ගන්න ඕනේ හින්දා මම ග්‍රයින්ඩර් කප් එකට දාගත්තා. ඉතින් ග්‍රයින්ඩර් කප් එකට දානකොට හොඳට නිවලා දා ගන්න ඕනේ. ඊට පස්සේ දාලා මේක බ්ලෙන්ඩ් කරගන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඒක බ්ලෙන්ඩ් කරගෙන අරන් ආවා. දැන් ඔන්න වට්ටක්ක ටික තැම්බිලා තියෙන්නේ. වතුර ගතිය චුට්ටක් ඉතුරු වෙලා තියෙනවා. මම ග්‍රයින්ඩ් කරගත්ත ඒවා ටික එකතු කරගන්නවා මේකට. ඉතින් ඔයාලා හදනකොට ටිකක් වේලිච්ච ගතිය වැඩි වගේ නම් වතුර එකතු කරගන්න තව ටිකක්. ග්‍රයින්ඩර් කප් එකේ තියෙන ඒවා ඔක්කොම එකතු කරලා දාගත්ත. තව වතුර ටිකක් දාලා. ඉතින් ඔයාලට මේක මම පොල් කිරි නැතුව හදනවා කිව්වට ඔයාලට ඉතින් ඕනනම් පොල් කිරිත් දාගන්න පුළුවන්. මේ වතුර වෙනුවට පොල් කිරි අරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට රම්පේ කොලයකුත් කපලා එකතු කරගන්නවා. එකතු කරලා වහලා මේක අඩු වෙන්නේ විනාඩි 5ක් 6ක් තව උයා ගන්න ඕනේ. දැන් හරි මේ තියෙන්නේ. ඉතින් හොඳ රසට තියෙනවා මේ වට්ටක්ක ව්‍යංජනේ. ලුණු බලලා ලිපෙන් අයින් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඔන්න පොල් පිරිමහගෙන වට්ටක්ක ගොඩාක් රසට හදාගන්න ක්‍රමයක්. ඉතින් මගේ වීඩියෝ එක අදත් හොඳයි නම් ඔයාලා ලයික් එකක් එහෙම දාන්න කියලා කියනවා මගේ වීඩියෝ එකට. ඒ වගේම ඔයාලගේ අදහස් ලියන්න. තාම ඉතින් channel එකට subscribe එකක් එහෙම දාන්න අමතක වුණා නම් subscribe එකකුත් දාලාම යන්න. ගිහින් එන්න සුබ දවසක් නිරෝගී දිනයක් ඔයාලා සියලුම දෙනාට.